හැබැයි බලන්න මෙන්න මේ වීඩියෝ එක දැන් මේක මේ සරල අනුවර්තී චලිතය ගැන පැහැදිලි කිරීමක් ගන්න. සම්පූර්ණ වැරදි. හරි. දැන් මම උගන්ලා තියෙනවානේ සෑහෙන කාලයක්. ඒ උගන්වපේවත් එක්ක බං YouTube එකේ මම දකින්නකොට මට මේ මාර අවුල්. මොකද ළමයින්ගේ අනාගතයේ තීරණය කරන විභාගේ. එහෙම විභාගයකදී මෙන්න මේ ගුරුවරු මේගොල්ලෝ බලන්න මේක දැන් වැළුවම කොට හොයාගන්න පුළුවන් මැත්ස් කරන කට්ටියට දැන් මේ සරල අනුචරිතය උගන්වන වීඩියෝ එකක්. හරි. පහුගිය කාලේ සරල අනුවර්තී චලිතය ගැන පොඩි සංවාදයකට ගියා මේ මම කියපු දෙයක් සම්බන්ධයෙන්. ඒවා වුණත් කිව්වේ මට පුද්ගලික වාසියක් නැහැ. ඉතින් එහෙම වාසියක් ලැබුණා කියලා වැඩකුත් නැහැ. මොකද මගේ ගාව තියෙනවත් එක්ක ඔය හිතන වාසිය ලැබුණොත් එහෙම ඉතා කුඩා ප්‍රමාණයක්. ඒක තේරුම්කුත් නැහැ මට මේවෙන් වාසිය ලැබිලා. මම මේව ගැන කියන්නේ අනාගත ළමයාගේ අනාගතය වෙනුවෙන්. ඉතින් මේ ළමයි පව්. හරි. දැන් මේ සරල අනුවර්තී චලිතය ඉගෙනවීම සම්පූර්ණ වැරදි. හරි. දැන් තේරුම් ගන්න විස්ථාපනය සහ දුර කියන්නේ අවස්ථා දෙකක්. ඒකවත් දන්නේ නැහැ. සරලව දැන් මේ වීඩියෝ බලන්න කට්ටිය බලලා අදහසක් ගන්න. හරි. දැන් මේ සරල අනුවර්තී චලිතය උගන්වනවා. පක්ක වැරදි. පක්ක වැරදි. හරි. වැරදි කියන්නේ ඒක වැරද්දේ උපරිම. සරල අනුවර්තී චලිතයක් කියන්නේ අචල ලක්ෂයේ ගුරුවරයාත් ඉගෙන ගන්න මේක දිහා බලලා අචල ලක්ෂයක් හෝ අචල රේඛාවක් පසු කරන අංශුවක්. දැන් සරල අනුවර්තී චලිතයක් කියන්නේ අර්ථ දක්වන ලද චලිතයක්. හරිද? එතකොට බන්න ඒක අර්ථ දක්වන්න මෙන්න මේ විදිහට අචල ලක්ෂයක් හෝ අචල රේඛාවක් පසු කරන අංශුවක් ලවණ විස්ථාපනය. දැන් t සමානයි බිඳුව මේ t කියලා කියන්නේ බන් චලිත විවරණය ආරම්භ කළ මොහොතේ සිට ගත වූ කාලය. දැන් අචල ලක්ෂයක් හෝ අචල රේඛාවක් පසු කරන අංශුවක් සාධාරණ t කාලයකදී ලබන විස්ථාපනය. මේ t සමානයි t කියලා සාධාරණ t කාලයකදී ලබන විස්ථාපනය මෙන්න මේ ලක්ෂය ඉඳලා නැත්නම් මේ රේඛාවේ ලබන විස්ථාපනය. ලබන විස්ථාපනය ලබන විස්ථාපනය. ලබන විස්ථාපනය. දැන් මෙයාගේ සාධාරණ පිහිටි මේ තියෙන්නේ මෙයාගේ පිහිටුවට මේ අචල ලක්ෂ්‍ය අචල රේඛාව විසිර මිනු විස්ථාපනය x නම් හරි අපි දන්නවා අවකලනය පාවිච්චි කරලා අපිට පුළුවන් මෙන්න මේ අංශුවේ ත්වරණය සහ ප්‍රවේගය ලබා ගන්න. ප්‍රවේගය සහ ත්වරණය. හරි. ඒක නීතියක් තියෙනවා අචල ලක්ෂයෙන් අචල රේඛාව විසිර මිනු දිශාවට තමයි අවකලනයෙන් අපිට ප්‍රවේගය හෝ ත්වරණය හම්බ වෙන්නේ. ඒක තියරි එකක්. අචල ලක්ෂයේ සිට අචල රේඛාව සිට විස්ථාපනයේ මිනු දිශාවට තමයි අවකලනයෙන් අපිට ප්‍රවේගය සහ ත්වරණය හම්බ වෙන්නේ. එහෙනම් මේ පැත්තේ ප්‍රවේගය මෙයා කාලය විශ්ින් අවකලනය මේ කාලය සමග මෙයා විචලනය වෙනවා. එහෙනම් මේක කාලීය ශතයක්. එහෙනම් මෙයා කාලය විශ්ින් අවකලනය කරලා dx එර dt dt එර dx අවකලනික අන්තකරු වෙන්නේ toy විදිහට. හරි. මෙයා සමාන x dot. එහෙනම් මේ පැත්තට ප්‍රවේගය x dot වෙනවා. එහෙනම් මේ පැත්තට ත්වරණය වෙන්නේ මෙන්න මේ අංශුවේ මේ පැත්තට ත්වරණය. විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය මෙයාව නැවත කාලය විශ්ින් අවකලනය කරනවා. ඒ කියන්නේ d එර dt මෙතන ඉන්නේ dx එර dt. පොඩි ආතලයක් ආතල ලස්සනයි. හරි. මෙයා සමානයි d2 යට dt2. වර්ග කියලා කියවන්නෙත් නෑ. හරි. අය මේ අංකණය කරනවා x double dot කියලා. එතන මේ අංශුවේ මේ පැත්තට තියෙන තරණ x double dot වෙනවා. හරිනේ. එහෙනම් සරල අනුවර්තී චලිතය අර්ථ දැක්වෙන්නේ අචල ලක්ෂයක් හෝ අචල රේඛාවක් පසු කරන අංශුවක් සාධාරණ t කාලයකදී ලබන විස්ථාපනය අචල ලක්ෂයේ දෙසට වූ තරණයට. දැන් අවකලනයේ භාවිතයෙන් මෙයාගේ තරණය ඉන්නේ මේ පැත්තට x double dot නේ. එහෙනම් මේ පැත්තට තරණය යාගේ ඍණාගය. මේ පැත්තට තරණය ඍණ x double dot. ඔන්න ඔහොමනේ බං වෙන්නේ. එහෙනම් තේරුම් ගන්න සරල අනුවර්තී චලිතයක් කියන්නේ අචල ලක්ෂයක් අචල රේඛාවක් පසු කරන අංශුවක් ලබන විස්ථාපනය අචල ලක්ෂයේ දෙසට වූ තරණයට අනුලෝමව සමානුපාත වෙනවා නම් එවැනි චලිතයක් සරල අනුවර්තී චලිතයක් ලෙස අර්ථ දක්වනු ලබනවා. ඒක අර්ථ දැක්වීමක්. බලන්න අචල ලක්ෂයක් අචල රේඛාවක් පසු කරන අංශුවක් ලබන විස්ථාපනය අචල ලක්ෂයේ දෙසට වූ තරණයට අචල ලක්ෂයේ දෙසට වූ තරණයට අනුලෝමව සමානුපාත වෙනවා නම් අපි කියනවා ඒක සරල අනුවර්තී චලිතයක් කියලා. ඒක තමයි සරල අනුවර්තී චලිතයේ නිසි අර්ථ දැක්වීම. මේක දුර නම් එහෙම එකක් නෑ. හරි. අචල ලක්ෂයක් අචල රේඛාවක් පසු කරන අංශුවක් සාධාරණ t කාලයකදී ලබන විස්ථාපනය අචල ලක්ෂ දෙසට වූ තරණයට අනුලෝමව සමානුපාත වෙනවා නම් එවැනි චලිතයක්
සරල අනුවර්තී චලිත ලෙස අර්ථ දක්වනු ලබනවා. එතකොට පැහැදිලි මෙයා මට අලුත් සමානුපාත කරා මෙයා සරල අනුවර්ත චලිතයක්. අපි කිව්වොත් එහෙම මේ අංශුව සරල අනුවර්තී චලිතය දෙනවා කියලා මේක පවතිනවා. යම් අංශුවක් මෙන්න මෙයාව පෙන්නනවා නම් එම චලිතය සරල අනුවර්ත චලිතයක් වෙනවා. එහෙනම් මෙයා සමානයි අපි දන්න සමානුපාතික භෞතික විද්‍යාව කරන අය දන්නවා. ඍණ x double dot සමාන වෙනවා n වර්ග x ට. දෙපැත්තට ඍණ x double dot සමාන වෙනවා ඍණ n වර්ග x ට. මේක දෙවන ගණයේ අවකල සමීකරණයක්. මේකට තව විස්තරයක් තියෙනවා. මම මේ මූලික අදහස විතරයි කියන්නේ. හරි. මම සරල අනුවර්ත චලිතයේ වීඩියෝ එක දාන්නම් YouTube එකට බලලා පරම සත්‍ය අවබෝධ කරගෙන විමුක්තිය ලබා ගන්න. දැන් අර වීඩියෝ එක බලන්න පට්ට කැතයි බං එක. ඒ කියන්නේ බොහොම අසාධාරණයි ළමයින්ට ඔය ගෙන්වීම. එහෙනම් නිවර්දි ගණිතය ඉගෙනගෙන විමුක්තිය ලබා ගන්න. ලස්සන පොඩි වැඩ. මේවා අර්ථයක් වන්නද චලිත. එන අපි ගියා. රයිට් බලන්න කටි දැන් කියනනේ වැරද්ද පෙන්වන්නේ කියලා. වැරදි පෙන්වන්න ඕනේ. මේ වැරදි පෙන්වන්නේ මේ ළමයි පොව්. ඒකින්ද මොකද ළමයි කියනවනේ හරිමදි. අන බලන්න මේක බලන්නකො පොඩ්ඩක් මේක හරිද කියලා. දැන් වැරද්ද පෙන්වන්නේ කියලා කියන්නේ. ඝර්ෂණ පාඩම ළමයි මේ බල සමතුලිතතාවයත් එක්ක වෙනස් වෙන කියන වෙනසක් නැහැ. ඒකම තමයි ඝර්ෂණ බලයක් එන ආකාතාවට. එච්චරයි. වෙනසක් වෙන්නේ නැහැ. බල සමතුලිතතාවය කියන කොටසටම ඝර්ෂණ බලයක් එනවා. එතකොට ඔයාලට මේක අර මේ අසමානතා කොටස් දෙකක් එන එකක් තමයි සාමාන්‍ය සාම්ප්‍රදායික ප්‍රශ්න විදිහට ආවේ. එතකොට ඒකෙදි වෙන්නේ මෙහෙම ළමයි දැන් හිතන්න දැන් අපි දන්නවා f සමානයි μ r කියලා දන්නවනේ. f සමානයි μ r. එතකොට මේකේ තීරෙ මෙච්චරයි. බල සමතුලිතතාවයේ කරපු දේවල් ටික තමයි තියෙන්නේ. තිරස් සමතුලිත සිරස් සමතුලිත ගුණයක් ගත්ත එක බින්දුව ඒ පොයින්ට් එකමනේ තියෙන්නේ. හරි. ඒ නිසා මේකට කලින් දාලා තියෙනවා බල සමතුලිතතාවයේ කෙටි ප්‍රශ්නයට දාලා තීර ටිකයි ගණන් ටික. ඒක බලන්න. ඒකෙම ඝර්ෂණ බලයක් එනවා. ඝර්ෂණ බලය f නම් ඒක සමානයි ඝර්ෂණ සංගුණක වාරයක් අවිලම්බ ප්‍රතික්‍රියාවට. ඔකනේ කතාව තියෙන්නේ. එතකොට ළමයි මේක කියන්නේ බලයක් යටතේ සමතුලිත වෙන්න නම් වස්තුවක් f බෙදීම r කියන අනුපාතයට වඩා μ කියනගේ වැඩි වෙන්න ඕන. නෑ ඕව තමයි වැරදි. දැන් ඕව වැරදි. ළමයින්ට ඔහොම ඉගෙන ගන්න බෑ. දැන් f සමානයි μ r කියලා එකක් නෑ. f සමානයි μ r වෙන්නේ මෙන්න මේ f සමානයි μ r කියන එකක් නෑ කියන්නේ ඒක හැම වෙලේම නෑ. f සමානයි μ r වෙන්නේ f සමානයි මු r. ඇත්තටම මොකද සිද්ධ වෙන්නේ? දැන් ඒක ලස්සන කතන්දරයක්. ඝර්ෂණය ලොකු පැහැදිලි කිරීමක් තියෙනවා. ඒ පැහැදිලි ප්‍රතික්‍රියා බලයක්, ඒ ප්‍රතික්‍රියා බලයක් ගැන අපිට පැහැදිලි කිරීමක් තියෙනවා. ඒ පැහැදිලි කිරීම කරාම එක තැනකදී එනවා සීමාකාරී සමතුලිත අවස්ථාවේදී පමණක්. සීමාකාරී සමතුලිත අවස්ථාවේදී ඝර්ෂණ බලය අභිලම්බ ප්‍රතික්‍රියාවට අනුලෝමව සමානුපාත වෙනවා. ඒක වෙන්නේ සීමාකාරී අවස්ථාවේදී විතරයි. සීමාකාරී අවස්ථාවේදී ඝර්ෂණ බලය අභිලම්බ ප්‍රතික්‍රියාවට අනුලෝමව සමානුපාත වෙනවා. සමානුපාත නියතය ඝර්ෂණ සංගුණක ලෙස අපි අර්ථ දක්වනවා. භෞතික විද්‍යාවේදී ඒකට වැඩිපුර කතා කරනවා. f සමානයි μ r වෙන්නේ අන්න ඒ වෙලාවට. f සමානයි μ r කියන එක හැදෙන්නේ සීමාකාරී අවස්ථාවේදී විතරයි. එහෙම නැත්නම් ඝර්ෂණ බලය දැක ගමන් ඝර්ෂණ සංගුණක වරක් අභිලම්බ ප්‍රතික්‍රියාවක එහෙම කතන්දරයක් නෑ. ඒක වැරදි. ඊට පස්සේ සීමාකාරී සාමාන්‍ය සමතුලිත අවස්ථාවකදී නැත්නම් අපිට යම් ගැටලුවකදී හරි සමතුලිත පද්ධතියක සමතුලිතතාවය ආරක්ෂා වීමට නම් සමතුලිතතාවය ආරක්ෂා වීමට නම් අභිලම්බ ප්‍රතික්‍රියාව සහ ඝර්ෂණ බලයේ සංප්‍රයුක්තය අභිලම්බ ප්‍රතික්‍රියාව සමග සාධන කෝණය ඝර්ෂණ කෝණය හෝ ඊට වඩා කුඩා වෙන්න ඕනේ. අභිලම්බ ප්‍රතික්‍රියාව සහ ඝර්ෂණ බලයේ සංප්‍රයුක්තය අභිලම්බ ප්‍රතික්‍රියාව සමග සාධන කෝණය θ නම් එම ස්පර්ශ අනුරූප ඝර්ෂණ කෝණය λ නම් සමතුලිතතාවය ආරක්ෂා වීමට තේරුම් ගන්න එක. ඒක තමයි හරිම ගණිතය. ඒ හරි ගණිතය ඉගෙන ගන්න ඊට පස්සේ තමයි ඔයගොල්ලන්ට හරිම ඇප්ලිකේෂන් කරලා ගණන් හදන්න පුළුවන් වෙන්නේ. නිකන් මේ ගණන් කටපාඩම් කරලා ගණන් හදන්න බෑ. ඒක මම කතා කරන්නේ මේ මඩ ගහනව නෙමෙයි. මේක වක්‍රව මඩ කියලා කනහරි කියන්න පුළුවන්. මේ කියන්නේ මේ ලංකාවේ ළමයින්ගේ අනාගතය විනාශ කරන්න එපා කියලා. ඒ අනාගතය විනාශ කරන්න මම විරුද්ධයි. මොකද මමත් A level වලින් තමයි මේ ජීවිතය ඉස්සරහට ආවේ. ඒකින්ද අපි වගේ එන්න ළමයින්ගේ ජීවිත විනාශ වෙනවා මේ වගේ බොරු ඉගෙනුවාම. අන්තිම ළමයි සාප කරනවා උඹලට. ඒකයි මේ පරම සත්‍ය පැහැදිලි කරන්න කියලා කියන්නේ. ඔතනදී සමතුලිතතාවය ආරක්ෂා වීමේ අවශ්‍යතාවය. නැත්නම් අසමානතාවයක් ගොඩනගෙන කරන්නේ අසමානතාවයක් ගොඩනගන්නේ ඔටෝ ස්වභාවිකව. වරණ සමතුලිතතාවය ආරක්ෂා වීමට නම් තේරුම් ගන්න අභිලම්බ ප්‍රතික්‍රියාව සහ ඝර්ෂණ බලයේ සංප්‍රයුක්තය. අභිලම්බ ප්‍රතික්‍රියාව සමග සාධන කෝණය ඝර්ෂණ කෝණය හෝ ඊට වඩා කුඩා වෙන්න ඕනේ.
සමාන වෙන්නේ සීමාකාරී අවස්ථාවේදී. සාමාන්‍ය සමත අවස්ථාවකදී අභිලම්බ ප්‍රතික්‍රියාව සහ ඝර්ෂණ බලයේ සංප්‍රයුක්තය අභිලම්බ ප්‍රතික්‍රියාව සමග සාධන කෝණය ඝර්ෂණ කෝණයට වඩා කුඩා වෙනවා. දෙපැත්තම ටැන්ජන් එක ගත්තොත් ඒකත් ලස්සන මේ ත්‍රිකෝණමිතික විවරණයන්නේ. මෙයා කුඩයි හෝ සමානයි tan ලැම්ඩා වෙනවා. ඝර්ෂණ කෝණයේ ටැන්ජනය ඝර්ෂණ සංගුණකය වෙනවා. ඔන්න ඕකත් එක්ක තමයි තේරුම්ගන්න ඔය අසමානතාවය ගොඩ නැගින්නේ. නැත්තම් මේ වගේ මොකක් කටපාඩම් කරලා ගණන් හදන්න බෑ ඔයගොල්ලොන්ට. නම් මේක තමයි වෙන්න ඕන. හරිනේ කතාව. එතකොට කතාව වැරදි හරි නෑ. අසමානතාවයේ ලකුණු දෙකක් තියෙනවා. ළමයි එතන ගන්නේ අපි F ගේ මාපාංක ගන්න. ඒකට හේතුව මොකද? දැන් මෙතනදී ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලලා ඊට පස්සේ ඕන මගුලක් කරගන්න. හරි මට ප්‍රශ්නයක් නෑ. මම පෙන්නන්නේ මේ වැරද්ද. දැන් මෙහෙමයි සමහර තැන්වලදී අපිට හිතාගන්න බෑ ඝර්ෂණ බලය කොයි දිශාවටද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒ කියන්නේ බාහිරින් එන බලත් එක්ක එම ස්පර්ශකදී එයා කොයි පැත්තටද ලිස්සන්නේ. අපි සමතුලිතතාවය ගැන සාකච්ඡා කරන එම පදාර්ථය එම වස්තුව කොහෙටද ලිස්සන්නේ කියලා අපිට තීරණය කරන්න බැරි වෙනවා. ඒ තීරණය කරන්න බැරි තැන තමයි අපි මාපාංක අවස්ථාවකට යන්නේ. රයිට්? ඒත් එක්කම දැන් අපි ගමුකෝ මාපාංක x කියන එක කෙනා කුඩයි හෝ සමානයි 3යි කියලා. මේ දවස කතන්දරයක්. ඒ කියන්නේ තාත්වික සංඛ්‍යා රේඛාවේ ඔයගොල්ලෝ දන්නවා ඍණ 3යි ධන 3යි අතර ඉන්න ඕනම සංඛ්‍යාවක. හරි? මාපාංක අගය 0.3 අතරට වෙනවා. තේරෙනවද කියන්නේ? ඒතර මාපාංක x කවදාද ඍණාංගයක් ගන්න නැහැනේ. එතන මාපාංක x කුඩයි හෝ සමානයි 3යි මේක දිගැරෙන්නේ ලස්සන මේක ඍණෙන් වැඩි කරලා ධන හෝ එහෙම කතන්දරයක් නෙමෙයි. තේරුණාද? මෙයා පවතින්නේ ඍණ 3 ධන 3 අතර. මෙයා විශාලයි හෝ සමානයි ඍණ විශාලයි හෝ සමානයි x කුඩයි හෝ සමානයි ධන 3ක් වෙනවා. ඔකත් ලස්සන විවරණයක්. මට මේ TikTok වීඩියෝ එකකින් එක පැහැදිලි කරන්න බෑ. ඉතින් මම පැහැදිලි කරනවා හරියටම. ඒවා හරියටම පැහැදිලි කළා ළමයාගේ මනස සහ ළමයාගේ මොළය හදන්න ඕනේ. දැන් බලන්නකො නුවර මෙරිට් පාස් තින්නේ කීයද? දැන් ඔය වීඩියෝ ගියාට පස්සේ මට බැලලා තිබුණා පන්තිවල කියලා මේ පව් ගෑනු ළමයි ගොඩක් තමයි ඔය කමෙන්ට්ස් දාලා තියෙන්නේ. ළමයි පව්. ඒ ළමයින්ට වෙන්නේ ඉගෙන ගන්න නෙමෙයි. අඩු වයසින් ඒ කියන්නේ අවුරුදු 22 23 දී කසාද වල ළමයි හදන තමයි වෙන්නේ. ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ ළමයින්ට. මොකද ළමයින්ට ඉගෙන ගන්න අවශ්‍ය වටපිටාවක් කරන්නේ නැහැ නේ. නිකන් මේ ෆැන්ටසියක් ඇතුලේ ඇවිල්ලා මේ ආතල්යක් කරගෙන යනවා ගෙවල් වලට. පව් දෙමව්පියගේ සල්ලි පව්. අපරාධි. ඉතින් ඒකට තමයි මම මේ කියන්නේ. ඒකින්ද මේ ටියුෂන් කියන එක විනාශ කරන්න එපා. ඒක විනාශ වෙලා තියෙන්නේ. මේවා මේ ප්‍රවුඩ මේ ෆීල්ඩ්ස් ලංකාවේ තිබ්බ. ඒවා විනාශ වෙනවා මේ වගේ තේරුම නැති කට්ටිය ඇවිල්ලා මේ වගේ කුණුහරුප වැඩ කරාම ඉතින් ළමයි ආසයි. ඉතින් ළමයා ඔය වයසේදී ළමයි ආසයි. ඒකින්ද ගුරුවරයා කිව්වම ඔකගේ වීඩියෝ වලට ගිහිල්ලා කමෙන්ට්ස් දාපන් කියලා උන් ඉතින් රැල්ලකම් කමෙන්ට්ස් දානවා. පව්. මගේ ඉගෙන ගන්න ළමයි කවදාවත් එහෙම කරන්නේ නැහැ. උන්ට කියලා තියෙන එහෙම කරන්නත් එපා කියලා. උන්ට මම කියලා තියෙනවා බලන්නත් එපා කියලා. මොකද උන් ඒවා බලන්න ඕනේ නැහැ. මොකද උන් හරිම දේ ඉගෙන ගන්න හින්දා. ඒ හින්දා අනාගතය ගොඩ යන්න නම් තමන් මේ අවුරුදු 17 18 19 කාලෙදී මේ ඉගෙන ගන්න උසස් පෙළ ගණිතය කරනවා නම් ඔයාලා හරිම දේවල් ඉගෙන ගන්න ඕනේ. එහෙම ඉගෙන ගන්න නැත්නම් ඔයගොල්ලෝගේ අනාගතයටම කියලා වෙනවා. ඒකයි මම මේ කතා කරන්නේ. වෙන කතා කරන්න කට්ටිය නැහැනේ. වෙන කට්ටිය කතා කරන්නේ නැහැනේ. අපි හරි කතා කරන්න එපයි. ඒකයි ඔය පැහැදිලි කරන මට මේ අඳුරන්නෙත් නැහැ, දන්නෙත් නැහැ, මට වැඩකුත් නැහැ. ඒ වුණාට අපේ ලංකා සමාජය තුලේ ඉන්න මේ ලස්සන කොල්ලගිලු ටික විනාශ වෙනවා. ඒක වළක්වන්න තමයි මම මේ කියන්නේ. මම මේ කියන්නේ මගේ පන්තියේ කියලා නෙමෙයි. හරිම දේවල් ඉගෙන ගන්න ඕන නම් මගේ වීඩියෝ බලලා ඉගෙන ගන්න. මගේ වීඩියෝ වල තරම් තැන් වල තියෙන්නේ. බලලා ඉගෙන ගන්න හරි දේවල්. ඒකින්ද හරි දේවල් කරන්න අපරාධේ.